හායි ළමයි. ඉතින් ඔයාලා හොඳින් ඉන්නව නේද? අද මං ඔයාලට ගේන්නේ මමයි යාළුවයි කැලණි ගියපු පොඩි වීඩියෝ පෙළක්. ට්‍රේන් එකේ ගිහිල්ලා කොටුවෙන් බැහැලා ඊට පස්සේ අපි දෙන්න උදේට කෑවා. කොටුවෙත් පොඩ්ඩක් ඇවිදලා ඒ වීඩියෝ නම් ඉතින් මට ගන්න බැරි වුණා. කොටුවේ ටිකක් ඇවිදලා ඊට පස්සේ අපි ගියේ කැලණි විහාරේ වැඳ ගන්න. කැලණි ගමන අපි ප්ලෑන් කරලා ගියපු ගමනක් නන් නෙවෙයි. අපි දෙන්නට එක්ක පාරටම හිතුණා ඊළඟ දවසේ උදේ ඉතින් ට්‍රේන් එකේ ගියා. අපි දැන් මේ ඉන්නේ කැලණි ස්ටේෂනේ. අපි දෙන්න ට්‍රේන් එක එනකන් පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. මේ ගමනේදී අපි වැඩිපුරම ගියේ ට්‍රේන් එකේ. ට්‍රේන් එකේ ගමනක් යන එකත් හරිම විනෝදයි. ඇත්තටම මායි යාළුවයි ගොඩාක් සතුටු වුණා. ඒ සතුට හැමදාම ට්‍රේන් එකේ යන අයට දැනෙන්නේ නැතුව ඇති. අපි යන්නේ එක්ක බස් එකේ නැත්නම් ගෙදර කාත් එක්ක හරි වාහනේ. එහෙම යනවට වැඩිය මෙහෙම ට්‍රේන් එකේ යනකොට විනෝදයි සතුටක් තියනවා කියලා එදා වෙනස්ම අත්දැකීමක් දැනුණා. ඔන්න ඔහම තමයි එදා දවස ගත වුණේ. ඉතින් එහෙනම් මාත් එක්ක කැලණි ගියේ ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඉතින් ඔන්න ආයි දවසක මාත් එක්ක එකතු වෙනකම් දැනට මං සමුගන්නවා. ඔයාලා හොඳින් පරිස්සමෙන් ඉන්න. මාත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආදරේ. බයි.